මේ අපි යන්නේ වයඹ පළාතටම ජීවිය දෙන වර්තමානයේ ඉදිවුණු දෙවැන්තම ජලාශයක සුන්දරත්වය නරඹන්න. අතීතයේ ජජ්ජර නදිය විදියට හැඳුන්වූ මේ මහා දිය දහර හරස් කරලා බැඳපු දැදුරු ඔය යෝධ වේල සහ දර්ශනීය ජලාශය බලන්න අපි යමු. මේ යෝධවේල දිග කිලෝමීටර 2.4ක් වෙනවා. රුපියල් බිලියන 9.5ක වියදමින් ලංකාවේ වාරිමාර්ග ඉංජිනේරුවන්ගේම සැලසුමකට අනුව 2014 දී තමයි මේක විවෘත කළේ. මේ ජලාශය නිසා වයඹ පළාතේ අක්කර 27000කට වැඩි කුඹුරු ප්‍රමාණයකට යල මහ කන්න දෙකේම ජලය ලැබෙනවා. ඒ වගේම මෙහි තියෙන සුවිශේෂීම දේ තමයි කිලෝමීටර් 33ක් දිග කොන්ක්‍රීට් කළ දකුණු වැල හරහා මේ ජලය ඉඟිණි මිටිය ජලාශය දක්වාම රැගෙන යනවා. ඒ විතරක් නෙමෙයි ජලාශයේ ජලය අපතේ යන්නේ නැතුව මෙතනින් මෙගාවොට් 1.5ක ජල විදුලියකුත් ජාතික පද්ධතියට එකතු කරනවා. මේ ප්‍රදේශයේ වගේම දුර බැහැර ඉඳන් එන සංචාරකයොත් මේ ඇලට බැහැලා නාන්න ගොඩක් කැමති. පවුලයත් එක්ක යාළුවොත් එක්ක ඇවිත් බය නැතුව නිදාසේ නාලා විනෝද වෙන්න ඔයාලත් මේ පැත්තේ එනවා නම් අනිවාර්යයෙන්ම නාන්න ඇඳුමක් ලෑස්ති කරගෙනම එන්න මතක තියාගන්න. වේල්ලේ පහළට වෙන්න අපිට බලා ගන්න පුළුවන් මේ වේල් හරහා තිබුණු පරණ පාලමක්. දිට්ටා සුලිකුණාටුවෙන් විනාශ වෙලා අද ඒකත් නටබුන් බවට පත් වේගෙන එනවා. ඒකත් ඔයාට බලන්න එන්න පුළුවන් මෙතනට ආවොත්. පාත ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ස්ථානයේ හරිම ලොකේෂන් එක දාපු සිතියමක් දාලා තියෙනවා. ඒකෙන් ඔයාට වාරියපොළ වටා තිබෙන සියලුම සංචාරක ස්ථානවලට පහසුවෙන්ම යන්න එන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපේ රටේ මෑත කාලීන වාර 20කමක් වන මේ දැදුරුවය යෝධ වේල සහ දර්ශනීය ජලාශය බලන්න ඔයත් අනිවාර්යයෙන්ම එන්න.